Hi guys! ඔන්න ඉතින් අද අපි හදන්න යන්නේ පාන් වලින් පීසා එකක්. අපි බලමු කොහොමද මේ පීසා එක හදාගන්න කියලා. මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන දේවල් ටික. හීනියට කපාගත්තු පොඩි ලියුණු ගෙඩි දෙකක්. හීනියට කපාගත්තු ලීක්ස් කොළ දෙකක් තුනක්. සොසේජස් කරල් 5ක්. කරපිංචා කොළ 4ක් 5ක්. හීනියට කපාගත්තු අමු මිරිස් කරල් දෙකක්. තක්කාලි සෝස් පැකට් එකක්. ඉතින් ඉස්සර වෙනාම තාච්චියක් ලිපේ තියෙන. ඒකට පොල් තෙල් මේ සෑදි දෙකක් දාන. හොඳින් රත් වෙන්න තියන්න. රත් වෙච්ච තෙල් එකට කරපිංචා ටික දාලා හොඳින් ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ ඔයාලා හීනියට කපාගත්තු අමු මිරිස් ටික දාගන්න. අමු මිරිස් ටික හොඳින් බැදිලා යනකොට ඔයාලා කපාගත්තු ලුණු ටික දාගන්න. හොඳින් කලවම් කරගන්න. ලුණු ටික රන්වන් පැහැයක් වෙනකම් හොඳින් බැදගන්න. ඊට පස්සේ ඔයාලගේ රසායන ලුණු කෑලි මිරිස් තේ හැන්දක් මිරිස් කුඩු තේ හැඳි කාලක් සීනි තේ හැන්දක් අගෙන හොඳින් කලවම් කරගන්න. ඔයාලා කලවම් කරගත්ත ලුණු එකට ඔයාලා කපාගත්ත සොසේජස් ටික දාගන්න. හොඳින් කලවම් කරගන්න. ඔයාලා හදාගත්ත සොසේජස් එකට බිත්තරයක් දාගෙන හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ඔයාලා කලවම් කරගත්ත සොසේජස් කරියට ෆ්‍රෙෂ් මිල්ක් කෝප් කාලක් දාගන්න. හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ තක්කාලි සෝස් පැකට් එක ඔයාලා හදාගත්ත කරියට දාගන්න. හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ඔයාලා හීනියට කපාගත්තු ලීක්ස් ටික ඔයාලා හදාගත්ත කරියකට දාලා හොඳින් කලවම් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත සොසේජස් කරි එක. ඊට පස්සේ පාන් පෙති 4ක් අරගෙන මම මේකට අරගෙන තියෙන සෑන්ඩ්විච් පාන් වල දෙපැත්තේ තියෙන පොත් තමයි මේකට මං අරගත්තේ. ඉතින් ඔයාලා ගත්ත පාන් එක මේ විදියට කොටුවට කපා ගන්න.
මේ වගේ පොඩි පොඩි කෑලි හිටින විදියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ පොඩි භාජනයක් අරගෙන ඒකට බිත්තර ටිකක් දාගන්න. ඒකට ලුණු තේ හැඩි කාලා ගම්මිරිස් තේ හැඩි භාගයක් දාලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ සෝස් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මැස හැන්දක් දාලා සෝස් පෑන් එක වටේටම තෙල් ටික ගාගන්න. ඔයාලා කොටුවට කපාගත්ත පාන් ටික සෝස් පෑන් එකට දාගන්න. ඊට පස්සේ පාන් ටික පොඩ්ඩක් කලවම් කරලා ඔයාලා පාන් එක රවුමක් හැඩයට හදාගන්න. ඊට පස්සේ ඔයාලා හදාගත්ත බිත්තර මිශ්‍රණය ඒක උඩින් දාගන්න. ඔයාලා හදාගත්ත පාන් කෑලි රවුමටම බිත්තර මිශ්‍රණය දාගන්න. ඊට පස්සේ ඔයාලා හදාගත්ත පාන් පිටි රවුම අනිත් පැත්ත හරව ගන්න. ඊට පස්සේ ඔයාලා ඒ රවුමෙන් භාගයකට තක්කාලි සෝස් ටිකක් ගාගන්න. පොඩි භාජනයක් අරගෙන ඒකට කිරිපිරි තේ හැඳි 3ක් දාලා සීනි තේ හැන්දක් දාලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඒකට වතුර ටික ටික දාලා හොඳින් දිය කරගන්න. ඔයාලා වතුර පොඩ්ඩක් දාගෙන මේ විදියට දිය කරගන්න ඕනේ. මේ ගානට වෙනකන් දිය කරගන්න. ඊට පස්සේ ඔයාලා හදාගත්ත කරි එක මේ විදියට දාගන්න. මේ විදියට භාගයකට දාගන්න. ඊට උඩින් ඔයාලා හදාගත්ත කිරිපිටි මිශ්‍රණය දාගන්න. ඊට පස්සේ නිගාතට සොසේජස් කනලක් කපලා මේ විදියට උඩින් සැරස ගන්න. ඔයාලට මේම තියන්න අත්‍යවශ්‍යම නෑ, කැමති නම් විතරක් තියාගන්න පුළුවන්. මේ විදියට භාගයක් නමා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා නමාගත්ත කොටස හැන්දකින් තද කරගන්න. ටිකක් වෙලා ලිපේ තියලා ඔයාලා ඒක බාගන්න. මේ තියෙන අපි පාන් වලින් හදාගත්ත පින්සා එක. මලේසියෙන් ඉතාම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් අපි හදාගත්ත පිස් එක තමයි මේ. ඊට පස්සේ ඔයාලා කැමති හැඩයකට කැමති විදියකට ඔයාලා හදාගත්ත පිස් එක කපා ගන්න.
පිටි අනන්නේ නැතුව, චීස් නැතුව අපි හදාගත්ත පීසා එක. ඔයාලත් හදලා රස බලන්නකෝ. අපේ වීඩියෝ වලට කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්න.